2022 23 O-level ප්‍රශ්න පත්‍රයේ 26 වෙනි MCQ එක සාකච්ඡා කරන්න යන්නේ. අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා තියෙනවා. විස්ථාපනය කොච්චරයිද කියලා අහන්නේ. එතකොට ඔය කට්ටිය දැනන් ඉන්න ඕන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොනවද? වර්ගඵලයෙන් ලැබෙන්නේ මොනවද? අන්න ඒ දත්ත දැනන් ඉන්න ඕන. එතනින් මෙතන තියෙන ෆිසික්ස් පාර්ට් එක ඉවරයි. එතනින් එහාට තියෙන්නේ වර්ගඵලය ගණනය කිරීම. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් තමයි විස්ථාපනය ලැබෙන්නේ කියලා අපි දන්නවා. එතකොට හොයන්න පුළුවන් මේකේ විස්ථාපනය S සමානයි භාගයක් සම්මුඛ පාද දෙකේ එකතුව 20 ධන 20 ඍණ 10. 20 ඍණ 10 ගන්න මේ පාදයේ දිගනේ මේ 20 ඍණ 10. එතකොට ඕක ආයේ ලම්බ කුසෙන් වැඩි කරන්න ඕන. එතකොට එනවා මෙතන 30යි 300යි 300 බෙදීම 2යි කියන්නේ 150 මීටර. මීටර 150යි කියලා එනවා. මේ සම්මුඛ පාද දෙක කියලා ගත්තේ මෙන්න මේ පාද දෙකේ දිග. මෙන්න මේ පාද දෙකේ දිග. මේකයි මේ සම්මුඛ පාද දෙක කියන්නේ මෙන්න මේ පාද දෙක. එතකොට තප්පර 20ක් ඇතුළත විස්ථාපනය කොච්චරද කියලානේ අහන්නේ. තප්පර 20ක් ඇතුළත විස්ථාපනය කොච්චරයිද කියලා තමයි ගානේ අහන්නේ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ තප්පර 20ක් ඇතුළත ප්‍රස්ථාරය ආවරණය කරන වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය තමයි විස්ථාපනයට අදාළ කරගන්න ඕන. මෙන්න මේවා අපි දන්නේ නැහැනේ. මෙතනින් එහාට කාලය දන්නේ නැහැ. එහෙනම් එතනින් එහාට අපිට වර්ගඵලය හොයන්න බෑ. ඊළඟට ඔය කට්ටිය දැනන් ඉන්න ඕන කාරණා තියෙනවා. මේක මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය තමයි අපිට වැදගත් වෙන්නේ. ඊට පස්සේ ප්‍රස්ථාර සම්බන්ධව ඔය කට්ටිය දැනන් ඉන්න ඕන පුංචි කාරණා වගේක් මම දාන්නම්. මේකේ ST VT AT කියලා තමයි දාලා තියෙන්නේ. ST කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර, VT කියලා දාලා තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර, AT කියලා දාලා තියෙන්නේ ත්වරණ කාල ප්‍රස්ථාර. එතකොට AT ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් හම්බෙන්නේ ප්‍රවේග වෙනස. ප්‍රවේගය නෙවෙයි ප්‍රවේග වෙනස. අනුක්‍රමණය මගින් ලැබෙන්නේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කියන්නේ ත්වරණ කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ත්වරණය බෙදීම කාලය. ඒ කියන්නේ ත්වරණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙම භෞතික රාශියක් අපි අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මම කතිරයක් දාලා තියෙන්නේ. ඒක වැඩි හිතන්න යන්න එපා. මොකද ටයිම් නැහැනේ ඔය හිතන්න. එහෙම එකක් ගැන ඔලුවට දාගන්න යන්න එපා. ඊළඟට ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගත්තොත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය ඔය හැම වෙලේම අපි මේ වර්ගඵලය ගන්නේ කාලාක්ෂය සමග හදන වර්ගඵලය. එතකොට VT ප්‍රස්ථාරය ගත්තොත් VT ප්‍රස්ථාරයේ කාලාක්ෂය සමග සාධන වර්ගඵලයෙන් හම්බෙන්නේ විස්ථාපනය, අනුක්‍රමණය මගින් හම්බෙන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ත්වරණය. ST ගත්තොත් ST ප්‍රස්ථාරවල වර්ගඵලය මගින් ලැබෙන ST ගුණිතය. ST ගුණිතය කියන්නේත් අපි අර මේ ත්වරණ කාල ප්‍රස්ථාරවල කතා කරේ අනුක්‍රමණය ඇසුරෙන් දෙන්නේ අර ත්වරණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. අන්න ඒ වගේ ST වලත් මේක අර්ථ රහිත රාශියක්. ST ගුණිතයක් ගැන අපි අර්ථ දක්වන්නේ නැහැ නේ. ඒ හින්දා තමයි මම කතිරයක් දාලා තියෙන්නේ. ඊළඟට ඒකේ අනුක්‍රමණය මගින් හම්බෙන්නේ හැබැයි ප්‍රවේගය. ඒ ටික ඔය කට්ටිය මතක තියාගන්න. මේ මහා ලොකු දෙයක් නෑ. තවත් පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කරන්න ගියොත් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. මේක MCQ එකක් හදන හැටි දාන වීඩියෝ එකක් නේ. මම ඒකට මේ ෂෝට් නෝට් එකක් වගේ දැම්මේ මේක ඔය කට්ටිය කොහේ හරි කොලයක ලියා ගන්න. අමාරු කාරණාවක් තිබ්බොත් කමෙන්ට් එකක් විදිහට දාන්න මම ඒක විස්තර කරන්නම්. එහෙනම් මේ වගේ තවත් ගානකින් අපි ඉස්සරහ වීඩියෝ එකකින් හම්බෙමු.